පීඩා විඳින රෝගාබාධයන්ට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් පාරම්පරික වෛද්‍ය ක්‍රමයෙන් සුවය ලබා දෙන පාරම්පරික හා ආයුර්වේද වෛද්‍ය පූජ්‍ය අමුණුගම නන්ද ස්වාමීන් වහන්සේත් එක්ක අපි කතා බහ කරන්නේ. හමුතුනේ මැණික් කටුවේ හිරිගතියක් තියෙනවා කියලා බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා අපි අහලා දැකලා තියෙනවා. මොකක්ද මේකට හේතුව සහ මොකක්ද තියෙන ප්‍රතිකර්මය? ඇත්තටම මැණික් කටුව සංදිය බොහෝ දුරට අපි කාන්තාවන්ගේ තමයි බහුලවම දකින්නේ. ඒ අය ඉතින් දරු ප්‍රසූතියත් එක්ක බොහෝ සෙයින් තමන්ගේ ශරීරයේ පෝෂ්‍ය දේවල් මේ වෙලා මව්කිරි දීලා ආහාර වුණාට පස්සේ ශරීරයේ පෝෂණීය වුණතාවයන් ඇති වෙනවා. මේ වුණතාවයන් ඇති වුණාට පස්සේ බොහෝ සංධි ආශ්‍රිත රෝගාබාධ කාන්තාවන්ට වැඩිවීමේ ප්‍රවණතාවය වැඩි. ඒ අතර බහුලවම දකින්න ලැබෙන එකක් තමයි මේ මැණික් කටු සංධියේ මැදෙන් යනවා අතේ ඇඟිලි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන ස්නායුව. ඒ ස්නායුව මෙතනින් තදවීමක් ඇති වෙනවා. ඒ තදවීමත් එක්ක ක්‍රියාහානිය ඇති වෙනවා. සංඥා ගමන් කිරීම පීඩාවටපත් වෙනවා. ඒත් එක්ක දවසේ තමන්ගේ දෛනික කටයුතු සිද්ධ කරගන්න බැරි බොහෝ අපහසුතාවයකටපත් වෙනවා. වේදනාකාරී තත්ත්වයක් තුළ තමයි කාලය ගත කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේත් එක්ක බොහෝ ප්‍රතිකාර වලට යොමු වෙනවා. බටහිර පැත්තට ගිහිල්ලා ප්‍රතිකාර කරනවා. සාර්ථක ප්‍රතිකාර නැහැ. ශල්‍ය කර්ම තමයි තියෙන්නේ. මේ කැල්සියම් තැන්පත් වීමක් තමයි ඇත්තට මෙන්න මේ ස්නායු ආශ්‍රිතව මාංශ පේශී කැල්සියම් තැන්පත් වෙලා මාංශ පේශී ඝන වෙනවා. ඒත් එක්ක ස්නායු ක්‍රියාකාරීත්වය ස්නායු වෙන ගමන් මාර්ගය අවහිර වෙලා ස්නායු ක්‍රියාකාරීත්වය එන හිටිනවා. ඉතින් මේ සඳහා බටහිර ප්‍රතිකාර වල තියෙන ඇත්තටම ශල්‍ය කර්මය. නමුත් ශල්‍ය කර්මයේ සිද්ධ කරපු අයගේ ප්‍රතිඵල බලනකොට අපිට ඒ සාර්ථක වෙලා නැහැ කියන කාරණාව තමයි කෙටි කාලෙකින් නැවත ආය ඇති වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් අපේ දේශීය ආයුර්වේද ප්‍රතිකාර තුලින් මේ සාර්ථකව මේ සුවපත්භාවයට පත් කරනවා වගේම රෝගියාට අපි අවශ්‍ය කරන උපදෙස් ටික ලබා දෙනවා. ඔයාට මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න හේතු. ඒතකොට මේ හේතුවටත් අපි අවශ්‍ය කරන විකල්ප අපි ආහාර රටාව තුලින් දෛනික ජීවිතේ දෛනික දිවිපෙවත තුලින් මේ කැල්සියම් මුණතාවයේ කොහොමද සපුරාගෙන කොහොමද කටයුතු සිද්ධ කරන්න කියන උපදේශයත් ලබා දීලා සතියක් හමාරක් වගේ පුංචි කාලයක් තුළ තෙල් ගාලා තවලා මේ ඝන වෙලා තියෙන කැල්සියම් පටල ටික අපි ඉවත් කරලා ඊතර නැවතත් යථා තත්ත්වයටපත් කරලා ස්නායු වලට අවශ්‍ය කරන සංඥා ගමන් කරන සුදුසු පරිසරය සකස් කරලා දීලා සුවපත්භාවයේ ඉතාමත්ම කෙටි කාලයක් තුළ සලසලා දෙන්න පුළුවන් රෝග තත්ත්වයක් තමයි මධ්‍ය ස්නායුවේ ඇති වෙන කැල්සියම් තත්ත්වයට ඇති වෙන මැණික් කටු සංධියේ ඒ ක්‍රියා කිරීමේ අපහසුතාවය. ඔබට ලොකු පීඩාවක් දෙනවා වෙන්න පුළුවන්. හැබැයි නිසි පරිදි ක්‍රියාත්මක වීම තුළින් සුවය ලබා ගන්නත් පුළුවන්කම දෙන නිසා ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න අපි ස්තුතිවන්ත වෙනවා පූජ්‍ය අමුණුගම නන්ද ස්වාමීන් වහන්සේට. ඔබේ රෝගාබාධයන් සම්බන්ධයෙන් තවත් තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්න අපි ඉදිරියේදී සූදානම්.